අයවන් අද අපි කතා කරන්න යන්නේ නායකත්වයේ behavior approach. එහෙම නැත්නම් චර්යාත්මක ප්‍රවේශය ගැන. මේ සම්බන්ධයෙන් අදාළ සිද්ධියක් දෙන්න. එහෙම නැත්නම් case study එකක් ආශ්‍රයෙන් අපි නාට්‍යානුසාරයෙන් මේ ගැන විමසන්නයි සූදානම් වන්නේ. මෙම සිද්ධිය අධ්‍යයනයට අනුව මා කියන්නේ විශාල රෝහලක පින්තාර වංශයට අලුතින් පත් වෙච්ච නිලධාරියෙක්. ඔහුගේ නායකත්වයේ ශෛලිය සහ පරිවර්තන ගැන අපි මේ විදිහට විමසා බලමු. ඒක බීලා මිනුද දැන්? ටිකක් කඩ කරන්නේ. ඒක බීලා මිනුද? මහන්සි. ඒක බීලා මිනුද? කට්ටිය ඔක්කොම එනකන් පොඩ්ඩක් එන්නකො පොඩ්ඩක් කතා කරන්න ඕන ඔයගොල්ලෝ එක්ක. දැන් මෙතන වැඩ වෙන විදිහ සම්බන්ධයෙන් මට ලොකු ගැටලු ටිකක් තියෙනවා. ඒක ඉනේන වෙලාවට එක්ක විටක් කරනවා එක්ක කෝල් එකක. දැන් බලන්න මම මාස 4ක් දැන් මේ වැඩේ බාර අරගෙන මේ කරන්න කියලා. අවද්ද මේක ඉවර කරන්න. ඇත්තටම කියන්නකො මොකද්ද මේ වෙන්න ඕනේ දැන් මගේ අඩුපාඩුවක්ද නැත්නම් මොකද්ද මෙතන වෙන්නේ? බලපුවාම එකම තැන දැන් එකමයි බිත්තිය දැන් දවස් දෙකක් තිස්සේ ඔයගොල්ලෝ බිත්තිය උලනවා. 4 දෙනා. ඉනේන පාර බලපුවාම ප්‍රශ්නයක්. මේක මෙහෙම යන්න බෑනේ. දැන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කතා කරමු අපි. එහෙම නැතුව දැන් මේ වැඩේ මෙහෙම යන්න බෑ මට මේ ටාගට් එකට යන්න බැරි නම් මගෙන් වැඩකුත් නැහැ මට දෙන පඩිය වැඩකුත් නැහැ උගුල් ගන්න වඩින් වැඩකුත් නැහැ. මොකද්ද මේ වැඩේ? බොස් මගේ දරුවාට අසනීපයි. හෙට නිවාඩුවක් ගන්න ඕනේ. නිවාඩුවක් නම් මමත් හෙට ගන්න කියලා හිටියේ. මට ඒ කතන්දර මෙතෙන්ද ගෙන්න ගන්න එපා. මේවා ඇවිල්ලා ඕගොල්ලන්ගේ පුද්ගලික ප්‍රශ්න. ඒවා ගෙදර විසඳ ගන්න ඕනේ. මට ඕනේ මේ අනිවාර්යෙන් මේ වාට්ටුව මම මේ සතිය ඉවර කරලා දෙන්න ඕනේ. මොකද්ද මේ කියන්නේ? දැන් ඕව කල්පනා කර කොහොමද නිවාඩු දෙන්න බෑ. නිවාඩු ගැන කතා කරන්න එපා. එහෙම කරන්න බෑනේ. මේ මිනිස්සුන්ට ඕනනේ වැඩ විතරයි යන්නේ. එපා වෙනවා. වැඩ විතරයි මේක. දරුවාගේ අපි එහෙම නිවාඩුවක් කිව්වා දෙන්න බෑ කිව්වා. කිසිම මනුස්සයෙක්ගේ මන් නැහැ නේ. මේ මිනිස්සුන්ට වැඩ කරන්න බෑනේ. වැඩ කරේ මේ නොකානොබි ඈ ඔයාලගේ දරුවන්ට වගේ අපි නිවාඩුවක් ගන්න දෙන්නේ නැහැ නේ. වැඩ විතරයි අපේ බලාපොරොත්තු වෙන්නේ. කිසිම මානසික හැඟීමක් නැහැ. ඔබේ නරඹුවේ චර්යාත්මක නායකත්ව ප්‍රවේශයෙන් කාර්යමූලික නායකත්ව ශෛලිය. ඊළඟට අපි චර්යාත්මක නායකත්ව ප්‍රවේශයෙන් සම්බන්ධතා නැඹුරු නායකත්ව ශෛලිය පිළිබඳව විමසා බලමු. මම දන්නේ නැති ටාගට් න යනවා තමයි මේ මිනිස්සු සතුටු නැත්තම් එතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද කරන්නේ? මිනිස්සු සන්තෝෂ වෙන්නත් තිබේ. ටාගට් ගියා කියලා හරියන්නේ නැහැ නේ. ප්‍රසංගී ඔය මේ නිරෝෂත් එක්ක ගැන චුට්ටක් ඉක්මනින් එන්නකො මෙතෙන්ද. වඩින්න. වඩි. මම ඔයාලා දෙන්නට එන්න කිව්වේ පොඩි කාරණාවක් සම්බන්ධව කතා කරන්න. මේ වැඩ ටික නයි යනවා. අපි ඇත්තටම අපේ ටාගට් හරි ඒකම මේ පැත්තෙන් සැටිස් වුණාට මිනිස්සු ටිකක් අස්තුරෙන් වැඩ කරනවා වගේ මට දැනෙනවා. එහෙම එකක් නැද්ද? බොස් එක ආපු එක හොඳයි.
ගොඩක් කට්ටිය මෙතන සතුටෙන් නේ වැඩ නම් කරන්නේ. හැමෝම ගොඩක් කලකිරීමෙන් තමයි වැඩ කරන්නේ. මට ඒක දැනුණා. ඉතින් මේ අපි මෙහෙම වැඩක් කරමු. මම කල්පනා කරලා තියෙනවා මේ දක්වා මම මේ සම්පූර්ණ මමනේ මේ වැඩි ගලපගෙන කරගෙන ගියේ. අපි මේක පොඩ්ඩක් බෙදා ගමු අපි ගැලපෙන විදිහට. ඒක නිසා මම තීන්දුවක් අරගෙන තියෙනවා මේක වෙනස් කරනවා නම් අපි සාකච්ඡා කරලා වෙනස් කරමු. මොකද මගේම තීන්දුව ක්‍රියාත්මක වෙන්න ඕන කියලා ප්‍රශ්නයක් නැහැ. මේ ඔයාලා දෙන්නවා මෙතන මේ අංශ දෙකක් බාර දීලා මේක සුපර්වයිස් කරන්න දාන්න. අසයි මම ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා මේකේ මේ ඇටෙන්ඩන්ස් වල ඉඳනම මේ ෆයිනෑන්ෂල් පැත්ත ඒගොල්ලන්ගේ සැලරිස් පැත්ත පොඩ්ඩක් බලන්න ඕන ඔයා. නිරෝෂ් මේ වැඩ ටික පැත්ත බලන්න ඕන ඒගොල්ලන් සුපර්වයිස් කරන්න ඕන අවශ්‍ය වැඩ ටිකට දාලා. ඒක සතුටෙන් වැඩ කරන පරිසරයක් නිර්මාණය කරලා දෙන්න ඔරුදු දෙන්න මට උදව් කරන්න ඕන. අපිට වැඩි කරන්න පුළුවන් මේ එහෙම කරමු අපි. හැමෝම සතුටෙන් වැඩ කරන පරිසරයක් අපිට හදා ගන්න බැරි වෙන එකක් නෑ නේද? ඒක හොඳයි. බලපං බොස් කියනස. වාන වැඩ. පොඩ්ඩක් සේවක ගැන හිතලා වගේ නේද? වැඩ විතරමනේ මෙහාට ඕන වෙලා තිබ්බේ. ඒකත් හොඳ. ඔයාලට බැලලා දාලා. නෑ ඉස්සරහට ලොකු වෙනසක් දකින්න පුළුවන් වෙයි. බොස් වෙනස් වෙලා තියෙන්නේ. ඒක නිසා අපි වැඩ කරමු. සර්ලගේ දිලිසාජන් කෙනෙක් වගේ ගමට හරි උඩට හරි ඒවනේ දැන් බලන්න වෙනස. සම්පූර්ණ වෙනස් වෙලා බොස් මනින් දෙනවා. හරියට බලමු. නෑ මට කන්න පුළුවන්. මොකද මේ හැබැයි වෙනසක් කියලා සර් කියනවා නේද? සර් මේ මූණේ නොකියව අපේ නේද? විහිළු කරන්න පුළුවන්. අපි කාලෙම තියෙන්නේ. ඇත්තටම දැන් මෙහෙමයි. සතුටුයි ඇත්තටම දැන් ඔයගොල්ලෝ සතුටින් ඉන්නවා කියලා කියන්නේ මගේ සතුට. ඒක නෙවෙන්න ඕනේ. පිටත් සතුයි මෙහෙම මේ වැඩි කරනවා නම්. මොකද අපි ටාගට් එක යනවා. ඒ අතරේ අපේ මේ වගේ මානසිකත්වයෙන් බලන්නේ. කියලා දෙන්න. හැරට ඉවත්කම නැසෙ. ඉතින් අපිට සර් ප්‍රින්ට් එක දෙන්න නෑ මෙහෙමයි ඉතින්. කාලෙකින් ඇත්තටම දැන් වැඩ පටන් ගත්තම වැඩ කරගෙන ගියා. මේ වගේ අවස්ථාවක් අපිට හම්බුනේ නැහැ ඉතින්. ඒක දුක තේජසත්වයක් නෙමෙයි. අපි ඉතින් කාලෙකින් ඉන්නේ නේද? අනිවාර්යයෙන්. මෙතන එක ලොකු දෙයක් ඇත්තටම මේ මාස ගානකට පස්සේ මේ අපි මෙහෙම මේ අවස්ථාවක් දැක්කේ මෙතන. සතුටින් සතුටින් ඉන්නවා කට්ටිය දැන් ටිකක් අදගෙන. සර් දැන් අපේ ටීම් එකේ කට්ටිය සතුටින් වැඩ කරනවා සර්ගේ වෙනස් වීමත් එක්ක. නෑ මට තේරෙන්නේ ඒක නේද? වැඩ කරන මිනිස්සු ගැන මාක් යන්ගේ නායකත්වය චර්යාත්මක ප්‍රවේශයන් විග්‍රහ කරන විට මුල් කාලේ කාර්ය මූලිකත්වය හැසිරීමක් එහෙම නැත්නම් ටාස්ක් ඔරියන්ට් බිහේවියර් එකක් පෙන්වුම් කළා. මෙම ශෛලිය යටතේ අප දුටුවා කාර්යධාරිතාවයේ වැඩිවීමක් පෙන්වුම් කළත් සේවක තෘප්තිය ඉතාමත් පහත් මට්ටමක තමයි පැවතුනේ. පසුව ඔහු එම තත්ත්වය තේරුම් ගනිමින් ක්‍රමයෙන් සම්බන්ධතා මූලික හැසිරීම වර්ධනය කරගත්තා. මේ මගින් ඉහළ සහ ඵලදායී කාර්ය සාධනයක් වගේම සමබර නායකත්වයේ ලක්ෂණ පෙන්වීම කිරීමට සමත් වුණා. අද මම ඔයගොල්ලන්ව කැඳෙව්වේ මේ ඇත්තටම සතුටුදායක පණිවිඩයක් කියන්නේ. අපේ හොස්පිටල් එකේ මම හිතන්නේ අංශ ගණනාවක් තියෙන ඔයගොල්ලෝ දන්න අංශ හැම එකම අතරින් විතරම කාර්ය සාධනයක් ඉෂ්ට කරලා තියෙනවා. අංශයේ විදිහට අපේ අංශයේ ලකුණු 92ක් ලබලා ඉහළම ශ්‍රේණිගත කිරීම අරගෙන තියෙනවා මේ වෙනකොට. සතුටින් යමුද නේද? අපි වැඩ කරපු රටාව ඇත්තටම මුලින් ගත්තාම මේ රටාවට වැඩි වෙනස් රටාවක් අපි ශෝධනව අන්තිමට අපි වැඩ කරේ. හැමෝම එකම කණ්ඩායමක් විදිහට හැමෝම දායකත්වයේ දුන්නේ. ඔයගොල්ලෝ හැමෝම වැඩවලට සම්බන්ධ වුණා. හැමෝම අපේ එක කොටස් බාරගත්තා. ඉතින් අපිට ඒ සම්බන්ධයෙන් සම්මානිකුත් ලැබිලා තියෙනවා. මේක මේ ඔයගොල්ලෝ සම්මාන ඔයගොල්ලෝ හැමෝටම මම හැමෝටම ස්තුතිවන්ත වෙනවා මේ කාරණාවට සම්බන්ධ වීම ගැන. මාක් යන්ගේ කෝචින් මයින්ඩ්සෙට් සහ සේවකයන් සොකමැත්තෙන් සාර්ථක වන බව දැකීමෙන් ලැබෙන සතුට ඔහුට සේවක සංවාදනය පිළිබඳව සැබෑ කැපවීමක් තිබ බව පෙන්වනවා. එනිසා මාගේ නායකත්වය බ්ලේක් ඇන්ඩ් මූටන්හි ග්‍රීඩ් 9 ස්ථානගත කිරීම ටීම් මැනේජ්මන්ට් ස්ටයිල් එකට ඉතා සමීපයි. මෙම ස්ටයිල් එක ඉහළ ඵලදායීතාවයක් සහ ශක්තිමත් සේවක සම්බන්ධතාවයක් එකවර ලබා ගන්න නිසා බොහෝ විට ඉතාමත් ප්‍රබල ලීඩර්ෂිප් අප්‍රෝච් එකක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. අප විසින් මෙතෙක් ඉදිරිපත් කරන්න යෙදුණු නායකත්වයේ චර්යාත්මක ප්‍රවේශය පිළිබඳව අපගේ ඉදිරිපත් කිරීම මෙතනින් සමාප්ත කරමු. ස්තුතියි.